අද මම රසවත් වෙනස්ම කෑමක් හදන්නයි හදන්නේ. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ ප්‍රෙෂර් කුකරේ තම්බාගත් බීට් අල දෙකක්. මම මේක හොඳින් සුද්ධ කරගන්නවා. හොඳින් සුද්ධ කරගෙන මේ වගේ ග්‍රේටරයක් අරගෙන මම මේක හීනියට හොඳින් ග්‍රේට් කරගන්නවා. මේ බලන්න ලස්සනට ග්‍රේට් වෙලා තියෙනවා. මේ ගානට ග්‍රේට් කරගත්තාම හොඳටම ඇති. ඉන්පසු භාජනයකට බිත්තරයක්, ලුණු තේ හැඳි කාලක්, වැනිලා තේ හැන්දක්, සීනි කෝප්ප කාලක්, කිරි කෝප්ප භාගයක්, පිටි කෝප්ප එකක්, බේකින් පවුඩර් තේ හැඳි එකක්, දිය කරගත් බටර් මේස හැඳි එකහමාරක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු පෑන් එකකට සීනි ග්‍රෑම් 40ක් පමණ දමා ග්‍රේට් කරගත් බීට් දමා තද ගින්දරේ මේක වතුර හිඳෙන තෙක් මද වේලාවක් පිස ගන්න. ඉන්පසු ලිපෙන් බාගෙන නිමින්නට හරින්න. මෙය හොඳින් නිමුණු පසු සාදාගත් බැටරයට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු මම බ්ලූබෙරි ජෙලි පැකට් එකක් ගෙන උණු වතුර මිලිලීටර් 120ක් දමා මෙය හොඳින් දිය කරගන්නවා. මෙය විනාඩි 10ක් පමණ ෆ්‍රිජ් එකේ තබා ගන්න. මේ විනාඩි 10කට පසුව අපි දැන් මෙය තරමක් දුරට බීට් කරගනිමු. මේ ප්‍රමාණයට බීට් කරගත්තාම ප්‍රමාණවත්. ඉන්පසු මම පෑන් එකක් ලිප තබා බටර් ටිකක් එකතු කරගන්නවා. බටර් ටික රත් වුණු පසු මම සාදාගත් බීට් මිශ්‍රණය දමා මද ගින්නේ මෙය පිස ගන්නවා. දැන් ඇති අපි මේක ලිපින් බාගමු. මෙය හොඳින් නිමෙන්නට හැරිය යුතුයි. ඉන්පසු බෝඩ් එකක් මතට සර්වියට් එකක් දමා බේකින් පේපර් එකක් දමාගෙන ඒ උඩින් මම අර සාදාගත් පෑන් කේක් එක දමා ගන්නවා. මෙය හොඳින් නිමී තිබිය යුතුයි. ඉන්පසු අපි සාදාගත් ජෙලි මිශ්‍රණය ඒ උඩින් හොඳින් තවරා ගන්නවා. ඉන්පසු මේ මම ෆ්‍රිජ් එකේ විනාඩි 5ක් පමණ තබා ආපසුගෙන ස්විස් රෝල් එකක් ආකාරයට මේක හොඳින් රෝල් කරගන්නවා. රෝල් කරගෙන දෙපැත්ත හොඳින් තද කරගෙන නැවතත් පැය භාගයක් පමණ මම මේක ෆ්‍රිජ් එකේ තබා ගන්නවා. මේ තියෙන්නේ පැය භාගයකට පමණ පසුව. ඉන්පසු බේකින් පේපර් එක ඉවත් කර මෙම රෝල් එක මම භාජනයක තබා මේ ආකාරයට පෙති කපා ගන්නවා. බලන්න කොච්චර ලස්සනද කියලා. පාටවල් දෙක ලස්සනට මිශ්‍ර වෙලා තියෙනවා. ඒ වගේම හරීම රසවත්. ඔයාලගේ ගෙදර බබාලා ඉන්නවා නම් මේක හරීම ආසාවෙන් කයි. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා රස නම් මටත් කමෙන්ට් එකක් දාන්න.